හරි බං එළවන්න ඉතින් අද තවත් සුපිරි වීඩියෝ එකක් අරගෙන ඉතින් දැන්ටවත් උඹලා දන්නවා ඉතින් මොකද්ද වීඩියෝ එක කියලා. ඉතින් අපිට කැමති කිට් එකක් ඉතින් අපේ ප්‍රොෆයිල් එකට දාගන්න පුළුවන්. ඉතින් හිපොප්ද සකුරාද චිකන්ද ඕන කිට් එකක් දාගන්න පුළුවන්. ඉතින් ආයේ මේක සුපිරි වීඩියෝ එකක්. ඉතින් මේක වීඩියෝ හදන අය තමයි ඉතින් TikTok කරන අය තමයි ගොඩක්ම වැදගත්. ඉතින් එහෙනම් අපි යමු අද ගෙන ආපු වීඩියෝ එකට. A little reactivate your hips and push your ass out. Gotta put the roll in so bad I'm about to pass out. Wanna dig you? හරි වංගෙල ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ ඉතින් කස්ටම් එකක් හදාගන්න ඕනේ. ඉතින් කස්ටම් එක ක්‍රියේට් කරගන්න ඕනේ. ඉතින් අපි ඊට පස්සේ අපි ඔය වන් පොඩ ලැග් එකක් යන හිතන්න එපා. ඉතින් මේ පාස්වර්ඩ් එක ගහලා ඉතින් ඔය අනිත් විදිහටම හොඳටම හදන්න ඕනේ නැහැ. ඉතින් ප්ලේ කරන්න වගේ නිකම් නෝමල් පාස්වර්ඩ් එක ගහලා මේ කන්ෆර්ම් කරාම ඇති. ඉතින් අපි බලමු ඉතින් ඊට පස්සේ ඔයාලට කර පොඩ ඉන්න ලැග් එකක් ගියා. ඉතින් දකුණු අත පැත්තේ ඔයාලට පේනවා. ඉතින් හෝම් අයිකන් නැත් තියෙනවා. ඉතින් අපි ඊට පස්සේ ඔබන්න ඕනේ හෝම් අයිකන් පේනවා නේද ඔයාලට? දකුණු අත පැත්තේ උඩම තියෙන හෝම් අයිකන් එක. ඒක තමයි ටච් කරන්න ඕනේ. ඒක ටච් කරාන් පස්සේ අපි යනවා. ඉතින් ඊට පස්සේ ලොබියට ගියාන් පස්සේ රෑන්ක් එක ටච් කරලා ඉවරලා අපි පොඩ්ඩක් ලෝඩ් වෙන්න වෙලා යනවා වගේ. මේ රෑන්ක් එක ටච් කරලා අපි රීජන් එකේ ඉන්න කැමති ප්ලේ කෙනෙක් සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් කනෙක්ෂන් නැවල් මගේ මේ කැමති ප්ලේ කෙනෙක් සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මම නම් මගේ යාළුවෙක් සිලෙක්ට් කරගන්න. ඉතින් මට උදාන් ඉන්න කිට් එක හොඳයි. මොකද මේ අනිත් වගේ ඊට පස්සේ අපි ඉන් රූම් කියන එක බණ්ඩ ඕනේ. තියෙන උඩ ඉන් රූම් කියලා කහ පාට එක ඒක බුවන් පස්සේ ඊට පස්සේ අපි වම් අත පැත්තේ උඩ තියෙන අපේ ප්‍රොෆයිල් එක ටච් කරන්න ඕනේ. අපේ නම තියෙන ඒක ටච් කරාන් පස්සේ ඉතින් ඔය වැටෙනවා. ඉතින් මේක ඉතින් මම TikTok හදන අයට ගොඩක් වාසිය කිව්වේ. මොකද මෙතන ඉමෝට් දාද්දිම පේනවා. ඉතින් මුකුත් කිට් එක නැතුව යන්නේ නැහැ. ඉමෝට් දාද්දිත් වැඩ ඉතින් අර පේනවනේ. මේක ඉතින් 100%ක්ම සාර්ථකයි. ඉතින් ඔයාලත් අදම ඉක්මනට කරලා බලන්න. ඉතින් මොකද වාතේ මේ වීඩියෝ හදන කොල්ලොන්ට වාසිය. ඉතින් මොකද මේ වගේ ඉතින් හිප් හොප් සකුරා හැම දාලා වීඩියෝ හදනවා කියන්නේ ඉතින් ආයි සුපිරියක් නේ. පේනවා නෙමෙයි. ඒක නම් ඉතින් ගානිස් කියන මගේ ප්‍රොෆයිල් එකේ තිබ්බේවා. ඉතින් එහෙනම් ඉතින් මොකද්ද ඔයාලත් කරලා බලන්න. ඉතින් කරලා බලලා හරි ගියද නැද්ද කියලා බලලා කමෙන්ට් එකක් උඩාන්න. ඉතින් යාළුවෙක්ට බණ්ඩ ෂෙයාර් කරන්න. ඉතින් හරි බංගෙල ඉතින් අද ගෙන ආපු වීඩියෝ එක ඔච්චරයි. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඉතින් වාදයක් ඉගෙන ගත්තා නම් මගේ යාළුවෙකුටත් එකක් ඉගෙන ගන්න. ඉතින් මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න. ඉතින් එහෙනම් ඉතින් අපි කැවුණා.